Facebook, TikTok එකේ අපි දකින හැමදේම ඇත්තද? සෝෂල් මීඩියා එෆෙක්ට් පිටුපස්සේ හැංගිලා ඉන්නේ කවුද කියලා ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? අද මම ඔයාලට කියන්න යන්නේ ලංකාවේ සෝෂල් මීඩියා ඇතුලේ මේ දවස්වල දරුණුවටම කතා වෙන සෑහෙන පිරිසක් පුදුම කරවපු අමුතු කතාවක් ගැන. එකම කාන්තාව, හැබැයි ප්‍රොෆයිල් දෙකක්. එක ප්‍රොෆයිල් එකකින් එයා පෙනී ඉන්නේ අන්ත අසරණ එදා වෙල හොයාගන්න බැරි කෙනෙක් විදිහට. මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන තමන්ගේ ගෙනුම් අංකවලට සල්ලි ගෙන්න ගන්නවා. හැබැයි පුදුමේ කියන්නේ ඒ කාන්තාවම තවත් ප්‍රොෆයිල් එකකින් පෙනී ඉන්නේ අධික ලෙස ඉෆෙක්ට්, ඒ කියන්නේ බියුටි ෆිල්ටර්ස් දාලා තරුණ ලස්සන කෙනෙක් විදියට. මේකේ නම ලොකු අක්කා. මේ වෙනකොටත් මේ ප්‍රොෆයිල් එක දකින්න ඇති. මේ ප්‍රොෆයිල් එකේ මේ කාන්තාව වීඩියෝ දාන්නේ හරි මහිංසක විදියට. තමන්ගේ ජීවිත වෙන ක්‍රමයක් නැහැ. එදා වෙල හොයාගන්න හරි අමාරුයි වගේ පෙනුමකින් තමයි මේ වීඩියෝ කරන්නේ. අපේ රටේ මිනිස්සු කියන්නේ හරිම සංවේදී, අනුකම්පාව වැඩි පිරිසක්නේ. ඉතින් මේ වීඩියෝ බලන සැබෑ අසරණ දුප්පත් මිනිස්සු පවා තමන්ට තියෙන කීයෙන් කීය හරි මේ කාන්තාව කියන බොරු කතාවට රැවටිලා එයාගේ account එකට සල්ලි දාන්න පෙළඹිලා තියෙනවා. ඒ ගොඩක්ම විදේශ රටවලට ගිහිල්ලා හීන හැබෑ කරගන්න වෙහෙසෙන් දරන මිනිසුන්. හැබැයි කාසිවල දෙපැත්තක් තියෙනවා වගේ මේ කතාවේ දෙවෙනි පැත්ත තමයි වඩාත්ම භයානක සහ හාස්‍යජනක. මේ තියෙන ඇගේ අනෙක් ප්‍රොෆයිල් එක. ඒකේ නම තමයි BL කුසුම්රානු. මේ ප්‍රොෆයිල් එකට ගියාම ඔයාලට දකින්න ලැබෙන්නේ සම්පූර්ණ වෙනස් කෙනෙක්. අධික විදිහට ෆේස් ඉෆෙක්ට් සහ ෆිල්ටර්ස් පාවිච්චි කරලා සමේ පැහැය, මූණේ හැඩය ඔක්කොම වෙනස් කරලා. හැබැයි ඔයාලට බලන්න පුළුවන් මේක එක සමානකමක් තියෙනවා. ඒක හොඳට බැලුවොත් ඔයාලට පෙනේ. ඒක පහලින් කමෙන්ට් කරගෙන යන්න. තරුණ කාන්තාවක පෙනුමෙන් තමයි මෙයා මේ වීඩියෝ එක කරන්නේ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් වෙලාවකට ඒ තාක්ෂණයම Tamanම පාවා දෙනවා. මෙන්න මේ BL කුසුම්රානු කියන ප්‍රොෆයිල් එකෙන් එයා දාපු වීඩියෝ එකකදී එයා දාලා තිබ්බ ෆිල්ටර් එක වීඩියෝ එක අතරමැදදී ග්ලිච් වෙනවා. ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා. සෝෂල් මීඩියා පුරාම මේ ගැන ලොකු කතාබහක් ඇති වුණා. මිනිස්සු අහන්න ගත්ත ඇයි මේ වගේ බොරු කරන්නේ කියලා. එක පැත්තකින් ආදරය බලාපොරොත්තු ගැන කියමින් අනෙක් පැත්තෙන් මිනිසුන්ව මුලා කරමින් මුදල් හම්බ කිරීමේ ජාවාරමක් මේ පිටිපස්සේ තියෙනව නේද කියලා දැන් හැමෝටම පැහැදිලි වෙලා තියෙනවා. මේ වෙනකොට මේ කාන්තාවට ලොකු පිරිසක් මුදල් බැර කරලා තියෙනවා. ගොඩක් දේවල් ලබා දීලා තියෙනවා. මේ වගේ රැවටීම් වලට ලක් වෙන්න දෙන්න හොඳ නැහැ. මේකේ පිටිපස්සේ ලොකු සමාජීය අනතුරක් තියෙනවා. පළවෙනි දේ තමයි සැබෑ අසරණයන්ට වෙන අසාධාරණය. අපේ රටේ ඇත්තටම ලෙඩක් දුකක් හැදිලා කන්න බොන්න නැතුව, බෙහෙත් ටිකක් ගන්න නැතුව, සල්ලි නැතුව Facebook එකෙන් උදව් ඉල්ලන අහිංසක මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි මේ වගේ වංචනික විදිහට බ්‍රොෆයිල් ප්‍රොෆයිල් හදාගෙන මිනිස්සු රවට්ටන අය නිසා මිනිසුන්ගේ හිතේ තියෙන මානුෂික ගතිගුණ නැති වෙනවා. ඔයාලත් සෝෂල් මීඩියා වලදී කාට හරි මුදලින් උදව් කරනවා නම් දෙපාරක් හිතන්න. ඒ කෙනා කවුද? ඒ ඉල්ලීම් සාධාරණද කියලා හොයලා බලන්න. එහෙම විතරක් උදව් කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.